සුසරස්වර ගීත විචාරාත්මක වැඩසටහන. ගීතය කියලා කියන්නේ හදවත ආනන්දයෙන් ප්‍රඥාවට යොමු කරවන ප්‍රබලතම කලාමාධ්‍ය කිව්වොත් නිවැරදි. ඒ වගේම තමයි අපේ හදවතේ රිද්මය බවටත් ගීතේ පත් වෙනවා. අපි කොයිතරම් දුරට ජීවිතයේ රසතැන් ආදරණීයතැන් බවට පත් කරගෙන තියෙනවද? අපේ නිවීම සැනසීම උදෙසා ගීතය කොයිතරම් භාවිත කරලා තියෙනවද? කොයිතරම් නම් රසවින්දන මාධ්‍යයක් විදිහට මේ ගීතය යොදාගෙන තියෙනවද? එහෙම බලද්දි ගොඩක් තැන්වලදී අපි අපේ ජීවිත රසවත් කරපු වෙනත් නවමු මානයන් කරා රැගෙන ගියපු හැඟෙන දැනෙන මිහිර පිරුණු තැන් බවට පත් කරන්නට ගීතයට ඒ වගේම ගීතයේ රිද්මයට හැකියාවක් තියෙනවා. සහෘද හදවතේ සියුම් තැන් පවා ස්පර්ශ කරන ජීවිතවලට නවමු මානයන් නවමු ප්‍රාණයන් ලබා දීමට උත්සුක වන ගීත අතරින් හැඟීම් දැනීම් වලින් හදවත සුසර කරවන ගීතයක් වෙත ඔබව කැඳවාගෙන යන්නයි මේ සූදානම. ඉතින් මේ හඬ හෝරාවේ ලෙන්කතුකම් එකතු කරන්නට මම අද තෝරාගත් ඔහු ගැන මම ඔබට මෙහෙම කියන්නම්. වර්ෂ 1953 ජූනි මාස 2 වැනි දින දකුණු පළාතේ නාකියාදෙනිය තෙල්ලඹුරේ ග්‍රාමයේ උපත ලැබපු මොහු කෘතහස්ත නිර්මාණවේදියෙක්. අපි කවුරුත් දන්න හඳුනන මොහු නමින් රත්නශ්‍රී විජේසිංහයන්. මොහු ගුරු වෘත්තියෙන් යෙදෙන අතරවාරයේ ගීපද රචකයෙක් ලෙසද කලෙලි බැස්සා. ඒ වගේම තමයි ඔහුගේ ගේය පද රචනාවන් වලට පාදක වන අනුභූතීන් ආකස්මික හෝ අහඹු දේවල් නොවේ. ඒ එදිනදා ජීවිතයෙන් උකහා ගන්නා ලද අත්දැකීම් වෙනවා. ඒ වගේම දුක, වේදනාව, සංතාපය, ප්‍රේමය, ශෘංගාරය, ඒ වගේම විප්‍රයෝගය ආදී මානව භාවයන් වගේම සමාජ අසාධාරණයන් වෙනුවෙන්ද කවිය අවියක් කරගත් මොහු අසහාය නිර්මාණවේදී. රත්නශ්‍රී විජේසිංහ මහතා රචනා කළ ආචාර්ය රෝහණ වීරසිංහ මහතාගේ සංගීතයෙන් රසවත් කළ චන්ද්‍ර මණ්ඩලයේ සතපුන පුංචි සාවියේ කියන මේ ගීතයේ විචාරය සුසර ස්වරයෙන් විවර කිරීමටයි මේ සූදානම. මන්දලේ සැතපුන පුංචි සාවියේ මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ පාන නිවුලසේ පාළුයි ලැයින් කාමරේ මන්ද නුඹගේ කියපන් පුංචි සාවියේ රත්තරන් පිලිසෙන පාළු වීදියේ ගෑනු ළමයි පියාඹලා ඉස්සරත් ගියේ උන්ට සෙයිලමේ මගතොට පාර වැරදුනේ අන්න ඒ නිසයි මට දුක රත්තරන් දුවේ චන්ද්‍ර මණ්ඩලේ සැතපුන පුංචි සාවියේ මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ යකඩෙන් රෝස මල් වනේ මා
සැතපුන පුංචි සාවියේ මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ පාන නිවුලසේ පාලුයි ලැයින් කාමරේ මන්ද නුඹ ගියේ කියපන් පුංචි සාවියේ. මේ ගීතය සඳහා පාදක වෙන්නේ පියෙකුගේ වියෝවා. ඒ තමන්ගේ දුව හොර රහසේම කිසිදු ආකාරයකින් නොගැලපෙන පුද්ගලයෙක් එක්ක හොර රහසේ පැන යාම හේතුවෙන් තමයි රත්නශ්‍රී විජේසිංහ මහතා මේ ගීතය රචනා කරලා තියෙන්නේ. පියෙකුගේ වැඩි අවධානය, වැඩි ආරක්ෂාව, ඒ වගේම ආදරය ලැබෙන්නේ තමන්ගේ පුතෙකුට සාපේක්ෂව දියණියෙකුට. ඒ හේතුවෙන් නිසාම දියණියගේ මේ හිතුවක්කාර ක්‍රියාව ගැන තමන්ගේ පියා ගොඩක් දුක් වෙනවා. ඉතින් මේ ගීතය තුලින් ඒ බව මෙන්න මේ විදිහට තමයි පසක් කරවන්නේ. මන්දලේ සැතපුන පුංචි සාවියේ මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ. අපි හිතන විදිහට ලයිම කියලා කියන්නේ ටකරම් වලින් වටවුන පුංචි තැනකට. මේ ගීතයේ විදිහට අපිට හිතෙන්නේ ඒ වගේ තැනක ඉන්න පවුලක් කියලා. නමුත් මෙතන ඒ වගේ අදහසක් සනිටුහන් කරන්නේ නැහැ. පියෙක් දියණියට Tamanට ලබා දෙන්න පුළුවන් දෙයිනුත් එහා ගිය දෙයක් දෙන්නට බලාපොරොත්තු වෙනවා. මෙතනිනුත් ඒ වගේ අදහසක් තමයි ජනිත කරන්නේ. මේ ගෙදර පසුබිම මගේ දුවට මදි. කොච්චර වස්තු දීපල තිබුණත් පියාට ඒක දැනෙන්නේ දියණිය ඉන්නේ ලයිමක වගේ කියලා. පානනේ උලසේ පාලුයි ලැයින් කාමරේ මන්ද නුඹ ගියේ කියපන් පුංචි සාවියේ. මේ ගීතයට අනුව ලාභ රත්තරන් දිලිසෙන පාළු වීදියේ ගෑනු ළමයි පියාඹලා ඉස්සරත් ගියේ. මෙන්න මේ පදපේලි දෙකෙන් අපිට හිතෙන්නේ දියණියට වඩා හොඳ සමාජය ගැන අත්දැකීමක් පියෙකුට තියෙනවා. ඒ නිසා සමාජයේ තමන්ගේ දියණියට සිද්ධ වෙන්න පුළුවන් දේවල් පිළිබඳ පියෙකු වැඩි අවධානයෙන් ඉන්නේ. දුවේ මම දන්නවා ඕවා ලාභ රත්තරන් කියලා. උඹට ඔය තරුණයා කියපු පෙම් කතා, මවපු ලෝක මේවා ඔක්කොම බොරු දේවල්. ඒ සුරංගනා ලෝකයක් විතරයි. දුව බලාපොරොත්තු වෙන සෙනෙහසක් ඔතන නැහැ. මොකද මම දන්නවා ඔය විදිහට රැවටුන පළවෙනි කෙනා ඔයා නෙවෙයි කියලා මගේ දුවේ කියලා මේ තාත්තා තමන්ගේ දියණියට කියන බව මේ ගීතයෙන් ගම්මෙමාන වෙනවා. ලාභ රත්තරන් පිලිසෙන පාළු වීදියේ ගෑනු ළමයි පියාඹලා ඉස්සරත් ගියේ. උන්ට සෙයිල මේ මගතට පාර වැරදුනේ අන්න ඒ නිසයි මට දුක රත්තරන් දුවේ. මේ ගීතයට අනුව ඒ රැවටුන ළමයින්ගේ අද තත්ත්වය ගැන මං හොඳට දන්නවා දුවේ. ඒ දූවරු අද විඳින දුක මම දන්නවා. ඒ දරුවන්ගේ දෙමව්පියෝ අද කොයිතරම්නම් දුක් වෙනවද? මට බය මගේ දුවේ උඹටත් ඒ ටිකම වෙයි කියලා. මේ තාත්තා ඊටාම දුක්ඛිත ස්වභාවයෙන් තමන්ගේ දියණියට මෙන්න මේ විදිහට තමයි පවසන්නේ. උන්ට සෙයිලමේ මගතොට පාර වැරදුනේ අන්න ඒ නිසයි මට දුක රත්තරන් දුවේ. මේ ගීතයේ අවසාන පදපේලි 4 ගත්තොත් මේකේ තියෙනවා මාල බැඳන් සුදු යකඩෙන් රෝස මලවනේ මාල ගිරව් ගේ දොරකඩ සින්දු කිව්වෙලේ හීනෙනුත් හිතුනේ නෑ මට මොකද කාරණේ පාර මතක නං තාමත් ගේ ළඟයි දුවේ. අපි දන්නවා තමන්ගේ දුව කොච්චර වැරදි කරත් තමන්ගේ තාත්තා තමන්ගේ දුවට මේ ගෙදරින් යන්න කියන්නේ නැහැ. හැම වෙලාවෙම දුවේ ඔයාට මේ ගෙදර දොර විවෘතයි. ඔයා ඕන වෙලාවක මේ ගෙදරට ආයෙමත් එන්න කියලා තමන්ගේ තාත්තා මේ දුවට පවසන ආකාරය මේ ගීතය තුලින් මනාව පැහැදිලි වෙනවා. මගේ දුව ගැන මල් ලොකු විශ්වාසයක් වගේම ආඩම්බරයක් තිබුණා. මම සමහර තරුණ ගැටව් ගැන පුංචි සැක තිබුණත් මගේ දුව ගැන මට ලොකු විශ්වාසයක් තිබුණා. මං හීනකින්වත් හිතපු දෙයක් නෙවෙයි මේ උනේ. මගේ රත්තරන් දුවේ මේ ගෙදර දොර උඹට තාමත් ඇරලා. ඔයාට ඕන වෙලාවක මේ ගෙදරට එන්න පුළුවන් කියලා තමන්ගේ තාත්තා මේ ආදරණීය දියණියට මෙන්න මේ විදිහට පවසනවා.
මාල බැඳන් සුදු යකඩෙන් රෝස මල් වනේ මාල ගිරව්ගේ දොරකඩ සින්දු කිව්වෙලේ ඊලෙනුත් හිතුනේ නෑ මට මොකද කාරණේ පාර මතක නං තාමත් මේ ළඟයි දුවේ. ඉතින් මේ ගීතය අසන සහෘදයාට රසිකයාට වැටහෙනවා තමන්ගේ දියණිය සහ පියා අතර පවතින සම්බන්ධය. ඒ වගේම මේ පියා තමන්ගේ දියණියට දක්වන ආදරය, කරුණාව, සෙනෙහස, රැකවරණය මොනතරම්ද කියලා. රත්නශ්‍රී විජේසිංහන් රචනා කළ මේ ගීතය මගින් සංකේත, උපමා, රූපක වගේ විවිධ භාෂා උපක්‍රම මෙහිදී අනාවරණය කරනවා. ඒ වගේම තවත් ගීතයකින් තවත් දවසක ඔබ හමුවීමට මත්තෙන් සුසරසර ගී රස වින්දන විචාරාත්මක වැඩසටහන මෙතකින් නිමාවට පත් වෙනවා. සියලු දෙනාටම සුබ රාත්‍රියක්.